බේරුවල කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි බේරුවල කිව්වට පස්සේ මේ වගේ තැනක් තියෙයි කියලා හිතන්නේ නැහැනේ. බලන්න පුදුම ලස්සනක් තියෙනවා. පොල් වත්තක් මැද. ඒකට සමුද්‍ර පරිසරයේ වටිනා දැකුම් කළු සොයා යන මේ ගමන තුළ අපි දැන් අද නතර වුණේ මේ බේරුවල ප්‍රදීපාගාරේ. බේරුවල නගරය ආසන්නයේ. ඔයගොල්ලෝ දන්නේ නැති බේරුවල කිව්වට පස්සේ මේ සාමාන්‍යයෙන් ටුවරිසම් ඒරියා එකක්. නැත්නම් සංචාරක ඒරියා එකක් කියලා විශාල ජනප්‍රියත්වයක් අපේ ලංකාව තුල නැහැ. හැබැයි බේරුවල සංචාරක ප්‍රදේශයක් හැටියට බොහොම ලස්සන පරිසරයක් තියෙන සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනා ගන්න තැනක් කියලා ඔබ දන්නවා. අපි අන්න ඒක ගැන තමයි අද මේ චාරිකාව තුළින් කරන්නේ. විශේෂයෙන්ම මේ සමුද්‍රීය පරිසරයත් එක්ක බැඳිච්ච ලංකාවේ සංචාරක ව්‍යාපාරය එක්ක අපේ දේශීය වෙන විදේශීය සංචාරකයන්ට ඇවිල්ලා යන්න පුළුවන් තැන, විඳලා යන්න පුළුවන් තැනක් තමයි මේ බේරුවල කියන්නේ. අපි අද දවසේ එකිනෙක බලන මේ බේරුවල පුරවරය තුළ අපිට ඇවිල්ලා ලස්සනට විඳලා යන්න පුළුවන් තැන් මොනවද කියන්නේ කියලා. ඒ එකක් ළඟ තමයි මම මේ ඉන්නේ. මෙතන තියෙන්නේ මට පිටුපසින් පේන්නේ බේරුවල ප්‍රදීපාගාරය නැත්නම් ලයිට් හවුස් එක. අපි දැන් එතෙන්ට තරණය කරන්නයි හදාන්නේ. අනුවත් දෙන්න වෙනවා මොකද? බෝට්ටුව පදවන් යන්නේ අජිබු මහත්තයා. කොහොම අනිවාර්යෙන් මම නැවතත් කියනවා මේ වගේ ගමනක් යනකොට ලයිෆ් ජැකට් එකක් තියෙනවා වලටත් වගේ. අපේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න පුළුවන්. ඒක ලයිෆ් ජැකට් කියලා කියන්නේ. ජීවිත ආරක්ෂා කරලා දෙන්න ජැකට්. දැන් මේ ගමන කරා. ඕනේ සංචාරකයෙක්. මේ බේරුවලට එන සංචාරකයෙක් මරදානට ඇවිල්ලා. ආයෙ නැවතත් කියනවා කොළඹ මරදාන නෙවෙයි. මෙතන මරදානට ඇවිල්ලා ඒක මේ සමුද්‍රීය පරිසරයේ අසිරිය විඳ ගන්න පුළුවන්. අපි යන්නේ දැන් ලයිට් හවුස් එකට. බේරුවල. බලමු එහෙනම්. ගමන විදිහ. මරදාන වෙරළේ ඉඳන් මේ දූපතට මීටර 800ක් වගේ දුරක් තියෙනවා. බොහොම පරිස්සමෙන් මේ ගමන මේ විදිහට යන්න ඕනේ. දැන් අපි ළඟා වෙමින් තින්නේ මේ බේරුවල තියෙන බාබේරියන් දූපතට. ඉතාමත් මනස්කාන්ත පරිසරයක්. ඉතාමත් දැකුම් කළු සමුද්‍රීය පරිසරයක්. බොහොම ලස්සනයි. මෙතන බෝට්ටු නවත්තන්න පුංචි ජැටියක් තියෙනවා. බලන්න මේ පරිසරය. ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි දවසක් හරි ගිහිල්ලා ඉන්න ඕනි තැනක්. අත්විඳින්න ඕනි පරිසරයක්. පළවෙනි වතාවට එන්නේ මෙතෙන්ට. අපි බලමු මෙතනින් ප්‍රවේශ මාර්ගය තියෙනවා. මේ දිගේ ගිහිල්ලා බලමු. කවුරුත් තාම අපිට හම්බුනේ නැහැ.
අපි බලමු කවුද ඉන්නේ මොකද්ද මෙන්න මොන වගේ පරිසරයක්ද කියන එක අපි බලමු. යන් එනං ඉස්සරහ. අපි දැන් දූපතට ගොඩ බැහැලා ලයිට් හවුස් එක පැත්තට ඇවිදගෙන යනවා. ඒ යනකොට බලන්න ලස්සන ගල් තලාවත් එක්කලා මේ පුංචි වෙරළක් තියෙනවා. පුදුම ලස්සනයි නේද? පුදුම පිරිසිදුකමක් තියෙන්නේ. මෙතෙන්ට ප්ලාස්ටික් ජරාව ගොඩ ගහලා නැහැ. ඒකම එන අය මෙතන විනාශ කරලත් නැහැ වදාලා. අපිට දැන් හම්බ වෙනවා විදේශිකයෝ පිරිසක්. අපි චුට්ටක් කතාවකට එක්වෙමුකෝ බලන්න. This place is very beautiful. This ocean, Mayak, all buildings here. බොහොම සතුටුයි. ඒගොල්ලෝ කියනවා හරි ලස්සන පරිසරයක්, ලස්සන තැනක්. අපි යමු ඉස්සරහට. ඔන්න අපි දැන් ළඟා වුණා අපි බලාපොරොත්තු වුණු ප්‍රදීපාගාරය ළඟට. බේරුවල කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි බේරුවල කිව්වට පස්සේ මේ වගේ තැනක් තියෙයි කියලා හිතන්නේ නැහැනේ. බලන්න පුදුම ලස්සනක් තියෙනවා. පොල් වත්තක් මැද. ඔයගලන්ට පේනවනේ මම පසුබිමින් පේන මේ ලයිට් හවුස් එක. මේක වරාය අධිකාරියෙන් තමයි පාලනය වෙන්නේ. ඒ වුණාට කෙනෙකුට ඇවිල්ලා බලලා යන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඉතින් මෙතෙන්ට හානියක් නොකර ඒ වගකීම Taman දරාගෙන මේ වගේ තැනක් ඇවිල්ලා විඳලා යන්න. විධිමත් විදියට එනවා නම් අවසර අරන් එන්න පුළුවන්. ඒ වුණාට මෙතන අපි කරදරයක් නැහැ. මෙතන අපිට අපේ පාඩුවේ බලලා යන්න පුළුවන්. ඒකම අපිට හම්බුණා විදේශිකයෝ කීප දෙනෙකුත් මෙතන විදේශිකයන්ගේ ලොකු ආකර්ෂණයක් තියෙන තැනක් කියන එක පේනවා. ඉතින් ඔන්න දැන් අපි මේ ලයිට් හවුස් එකේ කුළුණ යට ඉන්නේ. බලන්න පුදුම ලස්සනක් නේද? ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ අපිට ලොකු ආඩම්බරයක්. මේවා අපේ ජාතික සම්පත්. මේ කුළුණ හදලා තියෙන්නේ තනිකරම කළු ගල් වලින්. ඔබට පේනවද දැන් ඒක? බලන්න මොන තරම් හොඳ නිර්මාණයක්. මේ ප්‍රදීපාගාරය ලංකාවේ තියෙන ජාත්‍යන්තර ප්‍රදීපාගාර වලින් එකක්. කොළ පාට තනකොළ සහිත පිට්ටනිය. මේ ඔබට දිස්සෙනව නේද? ටැංකි දෙකක් පල්ලෙහායි. මේ ඉස්සෙල්ලා විදුලිය ලබා ගන්න කලින් ජෙනරේටර්ස් වලට දාපු ඉන්ධන ගබඩා කරලා තියෙන්නේ මේ වගේ. බලන්න තනකොළ පිට්ටනියක්, පොල් ගස් යායක්, අමුතුම විදිහේ ගෘහ නිර්මාණ ශිල්පයක් යොදාගෙන මේ බිල්ඩින් මේ ගොඩනැගිලි හදලා තියෙනවා. නැවත නැවතත් කියන්නට ඕනේ මනස්කාන්ත පරිසරයක්, හිත නිමෙන පරිසරයක්. බලන්න මේ ගොඩනැගිලි. ඒකත් තනිකරම කළු ගලින් නිර්මාණය කරලා තියෙනවා. මේ ඉන්න අය ඇත්තටම මේ වටපිටාවේ පිරිසිදුකමත් උපරිම ආකාරයට පවත්වාගෙන යනවා. මේ තියෙන්නේ ඇතුල් වෙන දොර. අපි බලමු එහෙනම් ප්‍රදීපාගාරය ඇතුළට ගිහිල්ලා. මෙතනින් තමයි ප්‍රදීපාගාරයේ උඩට නගින්න ඇතුල් වෙන්නේ. මේ විදිහට පඩිපිල් ටික නැගගෙන යන්න ඕනේ. තට්ටු කිහිපයකට මෙහෙම අපි නැගගෙන යනවා. මේ බලන්න මේ ප්‍රදීපාකාරයේ තියෙන දොරක්. කවාකාර විදිහට තමයි මේ දොර පවා හදලා තියෙන්නේ. හොඳ ගෘහ නිර්මාණ ශිල්පයක් නේද යොදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ෆයර් සිස්ටම් එක. ඇත්තටම ගිනි හදිසියෙ ගින්නක් ආවොත් එලාම් එකක් වදින්න. මෙතන තියෙන පවර් සිස්ටම් එක.
අපූර්ව නිර්මාණයක් නේද? මේ තියෙන ජනෙල් බලන්න, ජනෙල් කොකු, ජනෙල් වල ස්වභාවය මේකත් කවාකාර විදිහට හදලා තියෙනවා. මේ තියෙන්නේ පාවිතයට ගත්ත අල්මාරියක්. මේකත් මේ කුළුණ හැඩයට කවාකාරව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සෑම නිර්මාණයක්ම ඒ විදිහට මේ කුළුණට, මේ රවුමට කුළුණේ තියෙන හැඩයට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි තවත් ගොඩ යමු. ඔන්න දැන් අපි ගොඩ වෙන්නේ ටික ගොඩ වෙන්නේ ලයිට් හවුස් එක මුදුනට ආවා. ඔන්න දැන් අපි ඉන්නේ ලයිට් හවුස් එක උඩ. මේ තියෙන වටේට වීදුරු වලින් දියමන්ති හැඩයට මෙතන තමයි ආලෝකය විසිරයන්නේ. මේ තියෙන්නේ අලුතෙන් සම්බන්ධ කරලා තියෙන ලෑම්ප් එක, පැරණි ලෑම්ප් එක මවුන්ට් කරලා තියෙන සැකිල්ල. මේ තමයි වෙන්ටිලේෂන් වලට. කියන්නේ වායුව හරියට සංසරණය වෙන්න හදලා තියෙන කවුළු. මේවා පිත්තලෙන් හදලා තියෙනවා. එළියෙන් එන ස්වභාවික වාතයෙන් තමයි මේ ලෑම්ප් එක කූල් කරලා තියෙන්නේ. මේ තියෙන බංකුව. බලන්න බංකුව නිර්මාණය කරලා තියෙන ආකාරය. බංකුව නිර්මාණය කරලා තියෙන්නේ මේ කවාකාර විදියට. මේ තියෙන්නේ කලින් භාවිතා කරන ලද ලෑම්ප් එක මේ සඳහා. මොන තරම් හිතලා තියෙනවද මේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කියලා ඔබට දැන් තේරෙනවද? සමුද්‍ර පරිසරයේ වටිනා තැන්, දැකුම් කළු තැන් සොයා යන මේ ගමන තුළ අපි දැන් අද නතර වුණේ මේ වේරුවල ප්‍රදීපාගාරය. වේරුවල තුප්පතක් මැද තියෙන ප්‍රදීපාගාරය ළඟ. ඔයගොල්ලෝට හඳුනේ මේ වේරුවල ටවුන්. ඉතින් මේ පැත්තට මට හිතෙන්නේ අපේ ප්‍රදේශිකයන් කිව්වට මේ පැත්ත මේ සාගර කලාපයක් වෙන්නේ පැත්ත මාළවි. එතකොට මෙතනින් මේ තියෙන ප්‍රවේශ මාර්ගය බොහොම කල් විදිහට සුදු පාට ගල් අතුරලා බොහොම ස්වභාවික විදිහට හදලා තියෙන තැන. ඉතින් මෙතනින් කොහොම පොල්වත්තක් මැද උගලට පේනවා පොල්වත්තක් මැද තමයි මේක තියෙන්නේ. දැන් අපි තාක්ෂණයත් එක්ක GPS තාක්ෂණය යොදාගෙන නෞකාවල ගමන් මාර්ගය ඒගොල්ලෝ නිවැරදිව හඳුනාගත්ත හැකි නිසා මෙතන මේ ලයිට් හවුස් එකේ තියෙන මේක අපේ ජාතික වස්තුවක් තමයි. අපිට ඩොලර් ගෙන එන ජාතික වස්තුන් මේ වගේ මේ වගේ අපේ විදේශිකයන් ගොඩක් කැමති. ජීවිතය සංචාරකයෝ මේ වගේ පැතිවලට ගොඩක් කැමති. එහෙනම් අපි මෙතනින් දැන් පල්ලෙහාට වහින්න හදන්නේ. ඊපස්සේ අපි යනවා චුට්ටක් විතර මේ පිට තියෙන ගල් තලාවක්. ලස්සන ගල් තලාවක් තියෙනවා. ගොඩක් මිනිස්සු ඇවිල්ලා නැති හින්දා දන්නේ නාසයට ලක් වෙලා නැහැ. ඉතින් අපි ගල් තලාවක් බලමු. එහෙනම් මේ පරිසරය දැන් ඔයගොල්ලෝ දැකගත්තා. ඔයගොල්ලෝ පුළුවන් නම් අවසරයක් ඇතුව මෙතෙට එන්න. හොඳයි. දැන් අද අපි දැක්කා වේරුවල නගර ආසන්නයේ තියෙන ප්‍රදීපාගාරය. ඇත්තටම ඉතාමත් දැකුම් කළු ස්ථානයක්. ඒ පිටුපසට වෙන්නට තියෙන ගල් තලාවමත් තමයි අපි රැඳී සිටින්නේ. ඉතාමත් දැකුම් කළු ගල් තලාවක්. දේශීය සංචාරකයෝ නැවිලා මේවා තාම අපිරිසුදු කරලා නැති හින්දා කොහොම හොඳ මට්ටමේ තියෙනවා. ඔබට තැරුම් කරනවා මෙතෙන් එන්න කියලා. හැබැයි මෙතන කිසිම පොලුට් කරන්න එපා කිසිම නැත්නම් දූෂණය කරන්න එපා. විශේෂයෙන් ප්ලාස්ටික්, ටොපින් බෑග්, ආහාර දවටන වගේ දේවල් ගෙනල්ලා මේවා කරන්න එපා. අපි මේවා රැකගෙන ඉදිරි පරම්පරාවට දායක කරන්න කටයුතු කරගෙන යමු. ඉතින් එහෙනම් අපි මෙතනින් වේරුවල ප්‍රදීපාගාරයෙන් නික්ම යනවා. අපි ඊළඟ තවත් මේ වගේ පරිසරයේ සිටකාමී